Hi, welcome to my YouTube channel. ඉතින් මම අද අරන් එන්නේ ඩේ ව්ලොග් එකක්. මම මේ වීඩියෝස් අරගෙන නම් දැන් දවස් 5ක් 6ක් වගේ ඇති. හැබැයි වීඩියෝ එකක් හදලා දාන්න උනේ අද තමයි. ඉතින් මගේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ ෆයිනල් අසයින්මන්ට් එකට මට පොත් වගේක් ගන්න ඕනේ වුණා. ඒකට පොත් ගන්න තමයි මම අද ටවුන් යන්න ලෑස්ති වුණේ. ඔයාලට පේනවා නේද අපේ ගම කොච්චර ලස්සනද කියලා. මං ගොඩක්ම ආසා මේ වෙල්ලායත් එක්ක අර ඈත පේන කඳු ටික තියෙන view එකට. ඒක මාරම ලස්සනයි. අද උදේ ඉඳන් වැහි අඳුර වගේ තිබ්බා. වෙලාව කියන්නේ අපි බස් එකට නගින්න ඉඳි ගොඩක් තදට වහින්න ගත්තා. වැස්සට මං ගොඩක් ආසයි. හැබැයි ඉතින් ගෙදර ඉන්න කිව්වනම් තමයි හොඳ. ඉතින් ටවුන් එකට තෙමීගෙනම ගිහින් මං ගියා සමුද්‍ර බුක් ෂොප් එකට. ඒත් අපි උදෙන්ම ගියේ හින්දා 8:00ට බුක් ෂොප් එක ඕපන් කරනකම් ඉන්න වුණා. ඇත්තටම මං හිතාගෙන ගිය විදිහ පොත් මට ගන්න තිබ්බේ නෑ. මං රිපෝට් එක කරන්නේ ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ගැන. ඒ හින්දා ඒ ටොපික් එකෙන් තිබ්බේ එකම එක පොතයි. ඉතින් කරන්න දෙයක් නැති හින්දා මං ඒ පොතත් අරගෙන ආවා. මොනවා කරන්නද ඉතින් ආපු එකේ ඒකත් අරගෙන ලස්සන නවල් එකක් හම්බුණා. ඒකත් අරගෙනම ආවා. ඒ නවල් එක ගැන විස්තරයක් මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඊළඟට අපි තුන්දෙනාම ගියා මොනවා හරි කාලා හැම ඇත්කඳ විහාරයට යන්න කියලා. මම ඉස්සර ක්ලාස් යන කාලේ ඉඳන් පුළුවන් හැම වෙලාවෙම මල් පූජා කරන්න පන්සලට යනවා. එතකොට මගේ හිතට පුදුම විදියට සැනසීමක් දැනෙනවා. අර ඇතුගල වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ කුරුණෑගල ටවුන් එකටම ආශිර්වාදයක් කියලා මට හිතෙනවා. බලන්න ඒ දිහා බලන් හිටියත් හිතට සැනසීමයි. එතනම කිව්වොත් මම මේ වීඩියෝ එක ගත්තා නම් අපේ නංගිට හොරේ. ඊපස්සේ ඉතින් අපි කාලා හැම පන්සලට යන්න ගියා. අපි පන්සල කාවින් නෙළුම් මල් අරගෙනම තමයි පන්සලට ගියේ. මෙතන සමහර දවස්වල රුපියල් 100ට මල් 4ක් දෙනවා. සමහර දවස්වල මල් 3ක් එහෙමත් දෙනවා. මට මතකයි ඉස්සරම ඒ ලෙවල් වලට ක්ලාස් ආව දවස්වල හැමදාම වගේ උදේට පන්සලට ගිහින් මල් පූජා කරුවොත් තමයි ක්ලාස් එකට යන්නේ. මොකද මේ හැම දෙයකම ආශිර්වාදය මම ගොඩක් විශ්වාස කරනවා. ඉතින් අදටත් මම කරන්නේ හම්බෙන පුංචිම වෙලාවකින් උනත් මගේ හිත සැහැල්ලු කරගන්න පන්සල් ගිහින් මල් පූජා කරලා එන එක. එතන ඉන්නම් යන්නේ අපේ නංගි අම්මයි දෙන්න. නංගිට අද ක්ලාස් ඉඳ ඒ ගමන්ම තමයි මම ටවුන් ආවේ. ඊට පස්සේ මල් පූජා කරලා එහෙම පන්සලෙන් එන්නේදී මට හම්බුණා ගේට් එක ගාව තිබිලා ලස්සන මල් වැලක්. ඒකේ මල් ඇත්තටම මාරම ලස්සනයි. මම ඔය වගේ මල් පිරීලා තියෙන ගස්වලට ගොඩක් ආසයි. ඉතින් මම ඒ හින්දා ඒකේ වීඩියෝ එකකුත් අරගත්තා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එන එකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.